ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Imposter Battle Royale. මේක හැදිලා තියෙන්නේ Among Us කියන ගේම් එකේ. Among Us එකේ ඉන්න සස්ලට weapons හම්බුනා වෙන දේ තමයි මේකේ ගේම් එක පුරාවටම තියෙන්නේ. මේ ගේම් එකේ තියෙනවා rank තියෙනවා novice එකෙන් පටන්ගෙන star quality යනකම් තියෙනවා. gun levels තියෙනවා. එකේ ඉඳන් 80ට යනකම් තියෙන්නේ. පාට පේනවා ඇති. එකේ ඉඳන් 80ට යනකම් තියෙනවා. heroes ලා ඉන්නවා. ඒ heroes ලා ගන්න අපිට gem on ඔය විදිහට ගන්න පුළුවන්. ඒ heroes වලට අදාළ talent එකක් තියෙනවා. අපි වැඩි කතා බහක් නැතුව පළවෙනි එකේ මොකක්ද ගන්න තියෙන්නේ කියලා කියමු. පළවෙනි එකේ කරන්න තියෙන්නේ හැංගිලා ඉඳලා වැඩි තියලා අවසාන වෙනකන් ඉන්න. එතකොට එයා තමයි විදිලන්නේ. ये boxes सामने रेडी दिया है तो इसको रेडी करवाना चाहिए. ये आगे लोग पेट के हम लोग प्रोडक्ट कैसे रेडी कराना බලන්න මගේ රෑන්ක් එක වැඩි වෙනවා. අපිට පුළුවන් මේකේ ගන් දෙකක් එක වගේ ගන් දෙකක් එකට එකතු කරලා තව ගන් එකක් හදාගන්න. ඒ විදිහට 80ට යනකම් හදා ගන්නත් පුළුවන්. හැබැයි ඒකට සල්ලි ඕනේ. උඩ තියෙනවා සල්ලි. ඒව වැඩි වෙනවා අපි මැට් ගහන්න. අපි දෙවණි එකට ගිහිල්ලා බලමු. ඒකේ කරන්න තියෙන්නේ කට්ටියව කිල් කරගෙන යන්න ඕනේ. වැඩියම කිල් දාන එක්කෙනා තමයි දිනන්නේ. ඔකෝ මරුණත් කිල්ලක් අය කිල්ල टाइम में देना ये टाइम में थोड़ा टाइम में
අපි තුන්වෙනි එකටත් ගිහිල්ලා බලමු. මේක කරන්න තියෙන්නේ වෛරස් එකක් තියෙන එයාව කිල් කරන්න. ඒ වෛරස් එක අපි වෙන්නත් පුළුවන්. ඒකේ දෙවනියා තමයි මං උනේ. ඊළඟ එකේ කරන්න තියෙන්නේ කොඩි ගන්න. වැඩියෙන්ම කොඩි ගන්න එක්කෙනා දිනනවා. මේකේ තියෙනවා කොළ එකක් ගත්තොත් 1යි, නිල් එකක් ගත්තොත් 2යි, කහ එකක් ගත්තොත් 3යි, රතු එකක් ගත්තොත් 5යි වශයෙන් එකතු වෙනවා. කොඩියක් ගත්තා. කට්ටේද්දි පොඩ්ඩක් අමාරුයි හිමින් තමයි ගමන් කරන්නේ කොඩිය. ගොඩක් එක තමයි හිටියොත් ගොඩක් හිමින් තමයි යන්නේ. දැනට වැඩියෙන් ඉන්නේ මම. කොඩියක් ගන්න. අපි ඊළඟ ගේම් ප්ලේ එකකට ගිහිල්ලා බලමු. මේකේ කරන්න තියෙන්නේ එනර්ජි බෝල් එකතු කරන්න. ඒලියන් ලව කිල් කර කර අපිට එනර්ජි බෝල් එකතු කරන්න තියෙන්නේ. මේ ඒලියන් ලව පස්සේ යන එලියන් මරා ගන්න පිටියන අපිට පොඩි ඔබ මෙයාලගේ හෙල්ත් එක එලියන්
ගෝල් හච්චා ඒකනුත් මං වින් කරා අපිට ඊළඟට තියෙන්නේ ලූටි ඒ කියන්නේ අපිට අපේ ගාව තියෙන ජෙම් ටික වැඩි කරගන්න තමයි තියෙන්නේ අනිත් කට්ටිය වින් කරලා එයාගේ ජෙම් ටික අපිට ගන්න පුළුවන් අවසාන කරත් ගිහිල්ලා බලමු ඒක තමයි ඩිෆෙන්ස් අපිට කරන්න තියෙන්නේ මේකේ එහා පැත්තේ ටවර් එක විනාශ කරන්න හතර දෙනා මේක වැඩි එහෙනම් guys